මෙම සර්පයින් මා විසින් හසුරුවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නරඹන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. මේක ඇරලා තියන්න නැත්තේ නේද? මේකම ඇරලා තියෙනවා. ඒක තමයි. සර්පයෝ ඉතින් බලනවා මේ වැස්සේ ඒගොල්ලෝ ඉන්න තැනක් නැති වුණාම ඇවිල්ලා රිංග ගන්නවා මේ වගේ තැන්වල. ගොඩාක් ආරක්ෂිතයිනේ. කවුරු හරි ගහලා තියෙනවා. කවුරු හරි ගහලා තියෙනවා. ඒ කියන්නේ කලින් වතාවක කෙලියක් වගේ තියෙනවා. ගහලාද නැත්තම් බෙල්ල අර ගැටේ වගේ තියෙන්නේ. එක්ක වාහනයක් ගිහිල්ලා හරි එහෙම නැත්නම් පාර දුන්න එකක් වගේ තමයි තියෙන්නේ. ඔව් නේ. කායෙන් හරි කියන්නේ පාරක් කාලා තියෙනවා. පේනව නේද? හරියටම කසේරුව දෙකට මැදින් කැඩිලා තියෙන්නේ. කැඩිලා නැවත එක මේ පෑහිලා තියෙනවා. මේ බලන්න යටින් බලනකොට ඒක හතර තියෙනවා. ගැටේ වගේ තියෙනවා. අර අතනාරනේ. ඔව්. ගැහණි පස්සේ. ඔයගොල්ලෝ මේ හවස් වෙනකොට එහෙම ගොඩක් වෙලාවට ඔය දොර ජනෙලෙන් වහලා තියන්න. මේ බිම් මට්ටමින් ඇවිල්ලා මේ වගේ සර්පයෝ රිංග ගන්න. දැන් මේ දවස්වල රැස්සත් එක්ක මේගොල්ලොන්ට අර යන්න එන්න තැන් නැහැනේ. ගොඩක් වෙලාවට මෙයාලා ඉන්න ඔය වාස භූමි සමහරලාට අපි කියන්නේ බෙන සහිත තැන් තුඹස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මීයෝ හාරපු බෙන වගේ තැන් වල තමයි මේගොල්ලෝ වාසස්ථාන හදාගෙන ඉන්නේ. ඒකෝට ඒව වතුරේ යට වුණාම ඉන්න තැනක් නැහැ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ওই ගෙවල් ආසන්නව ඇවිල්ලා රැඳිලා ඉන්න උත්සාහ කරන්නේ. ගෙවල් ඇතුළට එන්නේ ඒ නිසා. ගොඩාක් සැලකිල්ලෙන් මේ කටයුතු කරන්නේ. මොකද බිම්මට මේ ඇවිල්ලා සමහරවිට ওই දොර පැත්තකින් ඉස්සරහ තිබුත් ඉන්නේ ඒක ඇතුලෙන් රිංග ගන්නවා. විශ්ිර මොකක් හරි හේතු කරලා තියෙනවා නම් ආධාරකයක් ඒක දිගේ ඇවිල්ලා ජනේලෙන් ගේ ඇතුළට එන්නත් පුළුවන්. ඒ නිසා වහලෙට පාත් වෙලා තියෙනවා නම් ගස්වල අතු ඒවා පොඩ්ඩක් කපලා අයින් කරන්න. එහෙම නැත්නම් ඈතට කරලා ගැට ගහන්න. එහෙම කරන්න රැහන් තියෙනවා අයින් කරන්න. කපරාදු කරලා නැත්නම් බිත්ති කපරාදු කරලා තියාගන්න. ජනෙල් ආසන්නව තියන්න එපා. ඒකට ගොඩ වෙලා ගොඩ වෙන්න පුළුවන් තැන. අනිවාර්යෙන් සර්පේ ගේ ඇතුළට රිංග ගන්න තියෙන ඉඩකඩ වැඩි. උඹන් දැන් මෙයාමි හැංගෙන තැනක් බලන්න. උරේට යවන්න අවශ්‍ය නැහැ. යා හොයාගෙන ඒ තැන රිංග ගන්නවා. ගේ අවට වටපිටාව අපිරිසිදු අපිලිවලට තියෙනවා නම් සර්පයෝ රැඳෙන එකෙන් අපිට බේරෙන්න බෑ. ඒ කියන්නේ සර්පෙක් එන්න තියෙන ඉඩකඩ වැඩි. වැඩිපුර සර්පයෝ එන්න පුළුවන්. මොකද මීයෝ සහ ගෙම්බෝ හැදෙනවා නම් අනිවාර්යෙන් සර්පයෝ ඒ පසුපස එනවා. ඉතින් අර විස නැති සර්පෙක් හිටියට ප්‍රශ්නයක් නෑ. විස සර්පෙක් ගේ ඇතුළක ඉන්න එක තාම අනතුරුදායකයි. ලොකු කැලේකට දානවා නේ. ඔව් මෙතන අපි තබ්බෝ රක්ෂිතයට වගේ නිදාස් කරනවා මෙයා. තාපෝ ගෙදර අර යන්න අවශ්‍ය නෑ. මම දැන් පුත්තලන් දිස්ත්‍රික්කේ නෙමෙයි ඉන්නේ. එතකොට පුත්තලම ටවුන් එකට කිලෝමීටර් 3ක් විතර වගේ නේද තියෙන්නේ. ඔව් මෙතෙන්ද කිලෝමීටර් 4ක්. ඒකට අපිට මෙයාව තබ්බෝ රක්ෂිතයට නිදාස් කරන්න පුළුවන්. රැකියාවක් කරන්න ඉතින් කාලයක් නෑ මට. සත්තු වෙනුවෙන්ම දවස ගෙවනවා මිසක රැකියාවක් කරන්න කාලයක් නෑ. ඔව්. දැන් ආයෙ මෙයා ඉවත් කරන ආයෙ තව තැනක ඉන්න තව සතෙක්.
හරි එහෙනම් ගොඩක් ස්තුතියි කතා ගැන කිව්වල. ගන්න ගන්න. හරි. හරි ගහන්න බැරියට. හරි එහෙනම් අපි යනවා. හරි.